තරුණ තරුණින් විදිහට අපි හැමෝටම හීන කියලා දෙයක් තියෙනවනේ. කොල්ලන්ට වැඩිය කෙල්ලෝ තමයි මේ ගැන විශේෂයෙන්ම ලොකු සැලකිල්ලක් දක්වන්නේ. විශේෂයෙන් සැලොන් එකක් ගත්තොත් එක දවසට වෙඩින් 4-5 රටද පහත රටද ඔය විදිහට තියෙනවා. සමහර සැලොන් වලින් ඇඳුවට පස්සේ රට හොයා ගන්නත් බෑ. අපි මේ කාටවත් අපහාස කරන්නවත් මඩක් ගහනවත් නෙමෙයි. මේ තරුණිය එක් ඉල්ලීමක් කරනවා මුළු සමාජයෙන්ම. අපිට පොඩි යුතුයකමක් තියෙන මේ පැත්තෙන් සාධාරණයක් ඇයට ඉෂ්ට කරන්න. අපි කියමු රූපලාවන්‍ය ශේෂ්ත්‍රය උනත් ඒකත් වෘත්තියක්. ඒ වෘත්තිය කරන විදිහක් තියෙනවා. ඒකේ ගරුත්වයක් තියෙන එකෙත් ආචාර ධර්ම කියලා දෙයක් තියෙනවා. මම hina වෙලා කියන්නේ ඇයි සිනාසෙමින් හිටිය කියපු නිසා. හොඳේ මේ වන විටත් නීතිමය පියවර අරගෙන නැති බවයි අය ඔන්න වැඩිදුරටත් සඳහන් කරන තින්. මගේ වෙඩින් එක ගැන මට ප්‍රශ්නයක් නැත්තම් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය ඉතින් නංගිට ප්‍රශ්නයක් නැත්තම් අපිටත් කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගන්න අනුන්ගේ ප්‍රශ්න කරේ තියන් දුවන්න කලින් පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරා නම් ටකලවිකල අපල තමයි පෙන්නම් කරන්නේ. අපි කිව්වේ අපි කිව්වද? අපි කිව්වේ මමයි CS මිසු. මේ බැරිද මොකක් හරි ගේමක් ගහලා උන්ටත් හොම්බෙන් යන දේවගණී වැඩක් කරලා දෙන්න. මගේ පඩිය කපන්න මිස්. මගේ රස්සාවට වැඩිය මට ආදරේ වටිනවා. මට ලොකු ප්‍රශ්නයක් වුණා. මට ලොකු කරදරයක් වුණා. මට ඒක අම්මටයි තාත්තට කියාගන්න බෑ. උන් එක්ක හැප්පෙන්න පුළුවන් එකම කෙනා CS. දෙයංගේම පිහිටයි ආය බොහෝ වේවා සියලු දෙනාටම හැමෝම හොඳින් සතුටින් ඉන්නවා කියලා විශ්වාස කරනවා. තරුණ තරුණින් විදිහට අපි හැමෝටම හීන කියලා දෙයක් තියෙනවනේ. ඔය හීන අතරින් හැමෝගෙම එක හීනයක් ගැන කතා කරොත් ඒක තමයි තමුන්ගේ විවාහය. ඉතින් විවාහය සම්බන්ධව කතා කරොත් තරුණියන් තමයි ගොඩක්ම තමන්ගේ වෙඩින් එක අනේ මේ විදිහට ගන්න තිබුණා නම් හොඳයි. අනේ මගේ වෙඩින් එක මෙහෙම කරා නම් හොඳයි. ඔය වගේ ගොඩාක් දේවල් ඔළුවේ තියාගෙන ඉන්නවා. විශේෂයෙන්ම වෙඩින් එකක් කියොම ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ වර්තමාන වෙද්දී එකතු වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ලෝකේ දකින්න දේවල් තියෙනවා. ඒ හැමදේම තමන් කැමති පොඩි හරි පාටයක් මගේ වෙඩින් එකටත් එකතු කරගන්න තිබුණා නම් කියලා නේද? ඉතින් ගැහැණු ළමයි කාලයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ සැලොන් හොයනවා, සාරි බලනවා නේද? අපිට අන්දන්නේ කවුද? කවුද අපේ ෆොටෝ ෂූට් එක කරන්නේ? කවුද අපේ වීඩියෝග්‍රැෆි කරන්නේ නේ? ඊට පස්සේ ප්‍රී ෂූට් වලට තැන් හොයනවා. දන්නේ නැද්ද ඉතින් වෙඩින් එකක් කිව්වම ආයි හිතන්න ගොඩාක් දේවල් ඒක ඇතුලේ තියෙනවා. කොල්ලන්ට වැඩිය කෙල්ලෝ තමයි මේ ගැන විශේෂයෙන්ම ලොකු සැලකිල්ලක් දක්වන්නේ. ඉතින් එහෙම ගියාට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා මේක ඇතුලේ ගොඩක් තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් බ්‍රයිට් කෙනෙක්ට අන්දන්න සැලොන් එකක් තෝරගන්න ගියාම ඉතින් ගොඩක් අසරණ වෙන තැන් සමහරුන්ට තියෙනවා. මොකද අපේ බජට් එකට ගැලපෙන කෙනෙක් තමයි අපි තෝරගන්න ඕන. බජට් එක කෙසේ වුණත් අපිට අන්දන කෙනා මොනතරම් කාලයක් ශේෂ්ත්‍රයේ වැඩ කරලා තියෙද, මොනතරම් අත්දැකීම් තියෙනවද නේද? ඒ වගේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ෆොටෝග්‍රැෆි පැත්ත ගත්තත් ඒත් එහෙමම තමයි. සමහර සැලොන්, සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා, සමහර වීඩියෝග්‍රැෆර්ස්ලා විශේෂයෙන් මේක කියන්නත් ඕන දෙයක් තමයි. සමහරු එක දවසට වැඩ 2-3 ගන්න ක්‍රමවේදයක් හදාගෙන තියෙනවනේ නේ. විශේෂයෙන් සැලොන් එකක් ගත්තොත් එක දවසට වෙඩින් 4-5 කරගන්න බැරි ප්‍රමාණය හරි කොහොම හරි කමන්නේ එක දවසට වෙඩින් 4-5 ගන්න. ෆොටෝග්‍රැෆර්ස්ලාත් එහෙමයි, වීඩියෝග්‍රැෆර්ස්ලාත් එහෙමයි. කරගන්න බැරි තරම් වැඩ අරගෙන මිල මුදල් පස්සෙම දුවලා අන්තිමට අර කරපු එකක්වත් හොඳට කෙරෙන්නේ නැහැ කියන දේ නම් අපිට කියන්න පුළුවන්. ඉතින් මේ කතා කරන දේත් එක්ක ඔබට එක අදහස් ඇති සියලුම අදහස් වලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. දැන් මම මේ මාතෘකාව ගත්තේ ඇයි? දැන් ඔබ thumbnail එකේ දකින්න නැති, ඡායාරූප දකින්න නැති, තිබුණ දේ දකින්න නැති මොකද්ද කියන දේ ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ඊයේ පෙරේදා වෛරල් වුණා අර බ්‍රයිට් කෙනෙක් ඇයගේ වෙඩින් එකට අය ලස්සනට අඳ ගන්න කියලා සැලොන් එකකට යනවා. ඊට පස්සේ මේක සමාජ මාධ්‍ය ජාල හරහා වෙනම විදියකට යනවා. ලස්සනට ආපු තරුණියට කරපු දේ බලන්නලු. ඉතින් අරකද මේකද ඔය විදිහට ඉතින් එක දේවල් මේකේ ගියා. ඉතින් ඒ සම්බන්ධව ඒ තරුණිය Facebook සටහනක් දාලා තිබ්බා. මේ වීඩියෝ එකක් සමාජ මාධ්‍යයට මුදා හැරලා තිබුණා. ඒ ගැනත් අපි කතා කරමු. අඳන්න ගියාම උඩ රටද පහත රටද ඔය විදියට තියෙනවා. සමහර සැලොන් වලින් ඇඳුවට පස්සේ රට හොයා ගන්නත් බෑ. උඩ රට නෙමෙයි පහත රට නෙමෙයි මොන රටේද කියලා හොයා ගන්නත් බැරි තරමට මේකප් එක දාලා අන්දල කියලා එළියට එවනවා. අපි මේ කාටවත් අපහාස කරන්නවත් මඩක් ගහනවත් නෙමෙයි. මේ සම්බන්ධව කතා කරන්න ප්‍රධාන හේතුවක් විදිහට අපි ගත්තේ මේ තරුණිය එක් ඉල්ලීමක් කරනවා මුළු සමාජයෙන්ම මේ වීඩියෝ දැන්ට මේ ෂෙයා කරන දේවල් මේ සම්බන්ධව හැලී තියෙන දේවල් අනේ ප්ලීස් මේ දේවල් අයින් කරලා දෙන්න කියලා අය කාරුණික ඉල්ලීමක් කරනවා. ඉතින් ඒ ඉල්ලීම නිසා තමයි අපි මේ වීඩියෝ එක ඔබට අරගෙන ආවේ. ඉතින් එහෙම දෙයක් වුණාට පස්සේ නේද අපිට පොඩි යුතුයකමක් තියෙන මේ පැත්තෙන් සාධාරණයක්
ප්‍රශ්නයක් ඇයට ඉෂ්ට කරන්න. ඉතින් අපි කතා බහට ලක් කරන්නෙත් ඒක නිසා මේක තව කෙනෙකුට වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් වුණාම මේක Tamanට බලපාන විදිහ තියෙනවනේ. ඒ වගේම තමයි දරා ගැනීමේ හැකියාවත් මොනතරම්ද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවනේ නේද? අපි දන්නේ මිනිස්සු විවිධාකාරයි. ඉතින් ඒක නිසා හැමදේම සීමාවක් තියාගෙන හැමදේම ලිමිට් කරගෙන අපි ඒ ගැන කතා කරමු. හරි ඉතින් මම කියන්නම් මේ සම්බන්ධව දැන් සටහනක් තිබුණා. මම ඒ සටහන මතක් කරලා ඇගේ වීඩියෝ එකට එන්නම්. තරුණියකගේ විවාහ මංගල්‍යයේදී මනාලියන් ඇඳවීමේ කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් මනාලියගේ පෙනුම වෙනස් වී ඇති බව කියමින් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ විශාල වශයෙන් හුවමාරු වීමේ පුවතක් වාර්තා වුණා. උඩරට මනාලිය ලෙස සැරසුණු මෙම තරුණියගේ ඡායාරූප Facebook සහ TikTok වැනි වේදිකා ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූ අතර අදාළ රූපලාවන්‍යාගාරයේ සේවාව පිළිබඳවද සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහකට ලක් වුණා. උඩරට මනාලිය සම්බන්ධ මේ දැන් කතා කරන්නේ සැරසුනේ ඒ විදිහට කියලානේ. මේක මුලින්ම කියලින්න ඕන නැවත වතාවක් කියන්නේ කාටවත් මඩක් ගහන්නවත් ඒ දේවල් විවේචනය කරන්නවත් නෙමෙයි කියන්නේ. පණිවිඩයක් අපි දෙන්න උත්සාහ කරන්නේ. සැලොන් එකක් ගත්තම සැලොන් යන්නේ මේ ඕනෑම වෘත්තියක් නේද? විශේෂයෙන් වෙඩින් එකක් කියන්නේ විවාහ මංගල උත්සව දවසක් කියන්නේ අතිශයින්ම විශේෂ දවසක්. එම යුවලට සහ එම යුවලේ පවුලේ උදවියට. ඉතින් ඒ ලස්සන දවස විනාශ කරන්නේ නැතුව ලස්සනට තමන් බලාපොරොත්තු වුණ දේටත් වැඩිය ලස්සන කරලා දෙන්න තමයි අනිත් සියලු දෙනාම ඉන්නේ. එතකොට අපි ඒ අයව තෝරගන්නේ දැඩි විශ්වාසයක් මතනේ නේද? අපි කියමු රූපලාවන්‍ය ශේෂ්ත්‍රය උනත් ඒකත් වෘත්තියක්. ඒ වෘත්තිය කරන විදිහක් තියෙනවා. ඒකේ ගරුත්වයක් තියෙනවා. ඒකේ ආචාර ධර්ම කියලා දෙයක් තියෙනවා. ඉතින් වර්තමාන වෙනකොට අද ඒ දේවල් කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා නේද? ඉතින් Tamanට උපතින් ලැබුණු රූපය නේද? Tamanගේ වෙඩින් එක දවසේ ඒක තා පොඩ්ඩක් ලස්සනට පෙන්වන්න, තා පොඩ්ඩක් හයිලයිට් කරන්න. ඉතින් එහෙම දෙයකට තමයි සැලොන් එකකට ගිහිල්ලා ඒ අදාළ කාර්යය කරගන්නේ. මම මේ කතා කරනට වැඩිය ගැඹුරු දෙයක් ඒ ශේෂ්ත්‍රය ඇතුලේ තියෙනවා. මම මේ කෙටියෙන් කියන්නේ පණිවිඩය එළියට දෙන්න ඕන නිසා. ඉතින් මේ වෘත්තියේ වටිනාකම මොනතරම් දුරට කට්ටි ඉටු කරනවාද කියන ප්‍රශ්නේ මේ සමහර දකින කියන දේවල් වලින් අපිට තේරෙනවා හරියටම උන්නේ දේ කරනවද නැද්ද කියන දේ. අවංකවම කිව්වොත් අපි පෞද්ගලිකවම දන්නේ නැහැ මේ සැලොන් එක කොහෙද, මේ කාගේද සැලොන් එක. ඒ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. ඉතින් අපිට ඇත්තටම අවශ්‍යත් නැහැ. නමුත් මේ එක්තරා සිද්ධියක් නිසා තව කෙනෙක්ට මේක නොවෙන්න දේ තමයි අපේ පරමාර්ථය සහ තව කෙනෙක්ට අවධානයට ලක් කරන්න තමයි අපේ බලාපොරොත්තුව සහ මේ සිද්ධියට මුහුණ දුන් තරුණිය ඇය පණිවිඩයක් කිව්වනේ මම ආරම්භයේත් කිව්වේ ඇය සමාජයෙන් ඉල්ලීමක් කරනවා මේක ෂෙයා කරන එක නවත්තන්න කියලා. ඉතින් ඒ සම්බන්ධව තමයි කතා කරන්නේ. අපි බලමු තව දුරටත් මේ ලිපියේ මොනවද තියෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ පිරිසක් කියා සිටියේ මංගල දිනය වැනි විශේෂ අවස්ථාවකදී රූපලාවන්‍යාගාරයක පූර්ව සමාලෝචන සහ පෙර නිර්මාණ දෙස නොබලා කටයුතු කිරීම ගැටලු සහගත බවයි. එසේම ඇතැම් පිරිස් මනාලිය කෙරෙහි අනුකම්පාව පළ කරද්දී තවත් රූපලාවන්‍යාගාර කිහිපයක් මෙම සිදුවීම පදනම් කරගනිමින් අදාළ ඡායාරූප භාවිතා කර නොමිලේ නැවත ඇඳවීමේ යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රචාරණ කටයුතු වල නිරත වන බවද ඔන්න චෝදනා එල්ල විය. ඉතින් ඔව් අපි දකිනවා දැන් සමාජයේ මෙහෙම සිදුවීමක් වුණාම අපි දන්නවනේ දැන් සමහර පේජ් හරහා කපල් එකක් ෆොටෝ එකක් දැම්මම අනේ අපිට ආසයි මේ විදිහට ලස්සනට ඇඳලා ඉන්න දන්න කෙනෙක් ඉන්නනම් අපිට මෙහෙම ෆොටෝ එකක් හදලා එවන්න කියලා ඉල්ලීමක් කරාම ශේෂ්ත්‍රයේ දක්ෂ පළපුරුදු හිතුණු වෙන මිනිස්සු ඉතින් ඒකට තමන්ගේ සීළු රාජකාරී පැත්තක දාලා ඒ වෙනුවෙන් ඒ ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් මේ සිද්ධියේදී ඒ වගේ තමයි ඉතින් සැලොන් කිහිපයක් එකතු වෙලා කියලා තියෙනවා අපි නැවත අන්දලා දෙන්නම් නැවත ෂූට් එකක් කරන්න. ඉතින් ඔය වගේ යෝජනා චෝදනාත් එල්ල වෙලා තියෙනවා ඔය අස්සේ. කෙසේ වෙතත් මෙම සියලු විවේචන සහ කතාබහ මැද මනාලිය මංගල ඡායාරූපවල සිනාමුසු මුහුණින් පසුවීම පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය. මම hina වෙලා කියන්නේ ඇයි සිනාසෙමින් හිටිය කියපු නිසා. හොඳේ. මත වූ මෙම ආందోලනාත්මක තත්ත්වය හමුවේ අදාළ මනාලිය විසින් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ගේ මංගල ඇඳුමේ හෝ මේකප් එකේ යම් අඩුපාඩු පැවතියද එම සිදුවීම තමන්ට කිසිදු ප්‍රශ්නයක් හෝ අර්බුදයක් නොවන බවයි. ලෝකයේ කිසිදු පුද්ගලයෙකු හෝ දෙයක් සර්ව සම්පූර්ණ නොවන බව පෙන්වා දුන් ඇය තමන්ගේ මංගල දිනය පිළිබඳ තමන් තෘප්තිමත් වන බැවින් නොමිලේ නැවත ඇඳවීමට විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ඇරයුම් ප්‍රතික්ෂේප කළා කියලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි තමන්ගේ මංගල ඡායාරූප ගැටලුවක් කර ප්‍රචාරය කිරීමට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර අරගෙන ඇති බවයි අය ඔන්න වැඩිදුරටත් සඳහන් කරන. ඉතින් අලුත කසාද බැඳපු ජෝඩුවකට කරන්න වැඩ ඕන තරම් තියෙනවා. ඉතින් මේවට නීති ක්‍රියාමාර්ග ගන්නවට වැඩිය හොඳයි මම නම් කියන්නේ. පාඩුවේ සද්ද නැතුව වීඩියෝ දමන්නේ නැතුව ඉන්න එක. ඉතින් ඔය වගේ දේවල් වෙනවා. ඒක තමයි අපි කියන්නේ නේද? අපිට ඕන දෙයක් දරා ගන්න පුළුවන් වෙන්න ඕන. සමාජ මේ වගේ දේවල් අපි කොහොමත් ඉතින් අනුමත කරන්නේ නැහැ නේද? සමාජ බලාගෙන ඉන්නේ කාට හරි මොකක් හරි වුණාම ටක් ගාලා මඩක් ගහලා පොඩි ආතල් එකක් එකකින් අරගෙන මේ මිනිස්සුන්ගේ සතුට ගැනවත් මේ මිනිස්සුන්ගේ ජීවිත ගැනවත් හිතන්නේ නැහැ නේ. සමාජය ඇතම් පුද්ගලයෝ නේද? Tamanට වාසියක් නම් මොකක් හරි කමන්න
නැහැ. ඉතින් ඒක ගහලා උලුප්පල දාන්න තමයි හදන්නේ. ඉතින් කෙසේ නමුත් අය කියන ආකාරයට මේ සම්බන්ධ වන නීතිමය කටයුතුත් අරගෙන තියෙනවා කියලා තමයි අය කියන්නේ. අපි බලමු මොනවද මේ වීඩියෝ එකක් දාලා සමාජයෙන් ඉල්ලන්නේ කියලා. මේ පෙරේදා මේ වෙඩින් එක තිබ්බ නංගි එයාගේ වෙඩින් එක එයාට ප්‍රශ්නයක් නැත්තම් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා ප්ලීස්. ඉතින් අපිට කියන්න තියෙන්නේ ඒක තමයි. ඉතින් ඒක ඔයාගේ ප්‍රශ්නයක් කරගන්නත් එපා නංගිට ප්‍රශ්නයක් නැත්තම්. එයාගේ සහයටත් ඉතින් එක්කෙනෙක් ඉන්නවනේ නේ. එයා තමයි මේක මං හිතන්නේ උනන්දු කරවලා දාන්නේ. අපි දන්නේ සැලොන් එකේ අක්කද මේ වීඩියෝ එක කරන්නේ කියලා. හරි කොහොම නමුත් එයාගේ කතාවට අපි අවස්ථාව දෙමු. මේ එයා නංගිගම කටින් අහගන්නකො විස්තරේ. පෙරේද මගේ වෙඩින් එක තිබ්බා. ඉතින් ඒ ලස්සන දවසේ මම බිසි වෙලා හිටියේ. ඉතින් මට යාළුවෙක් කතා කරලා කිව්වා මගේ පෝස්ට් එකක් මෙහෙම ෂෙයා වෙනවා. මගේ මෙහෙම ෆොටෝ එහෙම ෆොටෝ වීඩියෝ එහෙම හදලා පෝස්ට් එහෙම ෂෙයා වෙනවා කියලා. ඉතින් මම ගිහින් බැලුවහම මගේ ෆොටෝස් එහෙම Facebook වල TikTok වල ෂෙයා වෙලා තිබ්බා. මගේ වෙඩින් එක ගැන මට ප්‍රශ්නයක් නැත්තම් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය ඉතින් නංගිට ප්‍රශ්නයක් නැත්තම් අපිටත් කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. අපි මේ වගේ ඉල්ලීම තමයි අපි මේ කරන්නේ. මොකද ඔයා පණිවිඩයක් දෙනවනේ නේද? ඉල්ලීමක් කරනවනේ. ඒක තමයි අපි මේ සමාජයට දෙන්න හදන්නේ. නැවත වතාවක් කියනවා ඒ නංගිට ප්‍රශ්නයක් නැත්තම් Facebook එකේ නංගිව ආපහු අන්දන්න හදන, හැඩ කරන්න හදන අයියලා අක්කලා නංගිලා මල්ලිලා ප්‍රශ්නයක් කරගන්නත් එපා. හොඳේ? අපිටත් ප්‍රශ්නයක් නැහැ. සැලොන් එකේ අක්කා විශේෂයෙන් සැලොන් එකේ අක්කා ප්‍රශ්නයක් කරගන්නත් එපා. මොකද ඒ නංගිට ඒක ප්‍රශ්නයක් නැත්තම් අනික් කාටවත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මගේ වෙඩින් ඩ්‍රෙසින් එකේ පොඩි ප්‍රශ්න තිබ්බා. ඒ වුණාට ඒ දේවල් ඔයාලා ප්‍රශ්නයක් කරගන්නත් එපා. මොකද මට ඒව කිසි ප්‍රශ්නයක් වෙන දේවල් නෙවෙයි. මොකද සර්ව සම්පූර්ණ මිනිස්සු ඇත්තට මේ ලෝකේ නැහැ. ඉතින් ඒකනේ හැලි ලියපු අයටයි කවි ලියපු අයටයි නේද? නංගි වෙනුවෙන් ඉදිරිපත් වුණ දුක් ගන්නාරාලලා නේ දුක අහන අයියලටයි ඔක්කොටම හරිනේ. ඉතින් ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයගොල්ලෝ කලබල වුණා වැඩි. ඒ කියන්නේ හැම ලස්සන කෙනෙක්ගෙන් පොඩි හෝ තියෙනවා පොඩි වැරදි වීම් තියෙනවා. ඉතින් ඒකෙන් මට ප්‍රශ්නයක් නැති නිසා ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. ඒ නංගි මං හිතන්නේ කියන 3 වෙනි පාර හෝ 4 වෙනි පාර ඒ කියන්නේ යාට ප්‍රශ්නයක් නැත්තම් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්නත් එපා. නංගි කියනවා නම් අපිටත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි නංගි. හොඳේ? ඒක තමයි කියන්නේ නේ සත්‍ය බොහෝම කටුකයි කියලා කියන්නේ ඕකට තමයි. හොඳේ? ඉතුරු ටිකක් තාමුකෝ. ඔයාලට මට උදව් කරන්න ඕන නම් මගේ පෝස්ට් එහෙම ෂෙයා වෙනවා. ඒ කියන්නේ මගේ ෆොටෝස් එහෙම ෂෙයා වෙන පෝස්ට් විදියට ඒ කියන්නේ TikTok වල එතකොට Facebook වල ඉතින් ඒවා අයින් කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අයින් කරලම දාන්න පුළුවන් නම් ඒක තමයි ඔයාලා කරන මට ලොකුම උදව්ව. අන්න හරි. මම දැන් ආරම්භයෙන් ඉඳන් කියවන්න තැටමුවේ ඔන්න ඕකම තමයි. ඉතින් ඒ නංගි ඉල්ලනවා ඉල්ලීමක්. Facebook එකේ හෝ TikTok එකේ හෝ තවත් කොහේ හරි මේ නංගිගේ දේවල් ඕගොල්ලෝ ෂෙයා කරනවා නම් කරුණා කරලා ආදරණීය ඉල්ලීම. අනේ ප්ලීස් ඒක යාට ගලවලා දෙන්න, ඒක අයින් කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. අන්න ඉල්ලීම තමයි. ඒ පණිවිඩය තමයි අපි මේ දෙන්නේ. නැතුව වෙන මොකකටවත් නෙමෙයි. හොඳේ? මොකට යාට ප්‍රශ්නයක් නැත්නම් අපිට ප්‍රශ්නයක් වෙන්න කොහොමවත් විදියක් නැහැ නේ. මගෙන් ප්‍රියන් දන්න ගොඩක් කට්ටිය මට කතා කරලා තිබ්බා. ඉතින් මට එහෙම අදින්න ඇත්තටම ආයි තුමනා නැහැ. මොකද මගේ දවස මට හොඳට තිබ්බ නිසා. ඉතින් ඔයාලට ගොඩක් තැන්. අනිත් එක තමයි මනමාලි හොඳට ඇඳලා මනමාලිට ප්‍රශ්නයක් නැත්තම් මනමාලි ලස්සන හිටියට නම් අපේ උන්ට පුදුම ප්‍රශ්නයක් තියෙන ආය පහුවන් දන්න කතා කරන්නේ. ඉතින් නංගි කියන විදිහට කතා කරපු ඔක්කොටම තැන්ගේ හොඳේ. ආයි ඇඳෙන්නේ නෑ මෙයා. ඒක හොඳට අපිට විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. thank you මගෙන් එහෙම ඒ කියන්නේ කළා දෙන්න ඇහුවට මම වෙනුවෙන් කතා කරාට මම නීතිමය පියවර අරන් ඉන්න දැනටම නීතිමය පියවර අරන් ඉන්නේ මේ දවස්වල. ඉතින් ඒක නිසා ඔයාලා පෝස්ට් අදින් පස්සේ මගේ පෝස්ට් එහෙම ෆොටෝස් එහෙම ෂෙයා කරන්න එපා. ෂෙයා කරලා අහුනොත් නීතිමය පියවර ගන්නවා. හොඳේ? ඔන්න ඒක දැඩි ලෙස අවවාද කරනවා අපි. උඹලටත් ඕන් නැති වැඩනේ. අපි ඒක තමයි කියන්නේ දෙයක් වුණාට පස්සේ නිකන් මේ පැන්න ගමන් දුක් ගන්නාරාල වගේ කවිලි හැලි ලියන්න එපා මේකේ. පොඩ්ඩක් ඒ පාර්ශ්වයේ මොකද්ද කියන්නේ කියලාත් පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ. මට ප්‍රශ්නයක් නැත්තම් මොකද ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ නේ ඇත්තටම. ඒක නිසා බොහොම ස්තුතියි.
කරන උදව්වක් විදියට මට ඇත්තටම මගේ පෝස්ට් වීඩියෝ ෂෙයා වෙන එක මම නතර කරලා දෙන්න. ඒක තමයි ඔයාලට කරන ලොකුම උදව්ව මට කරන්න පුළුවන්. හරිනේ සැපයිනේ. ඉතින් ඒක තමයි අපි කියන්නේ. දැන් මේකටත් ඉතින් කියන්න පුළුවන් නේද? මට ප්‍රශ්නයක් නැත්නම් ඕගොල්ලොන්ට මොකද්ද තියෙන ප්‍රශ්නේ මොකද්ද ඕගොල්ලොන්ට තියෙන අමාරුව කියලා. ඉතින් අමාරුව තමයි මේ වගේ දෙයක් තව කෙනෙක්ට සිද්ධ වෙන එක වළක්ව ගන්න එක තමයි අපේ යුතුකම. ඉතින් ඒක තමයි මේ ප්‍රධානම හේතුව වුණේ බ්‍රයිට් කෙනෙක් නේද? තරුණියක්. ඉතින් තමන්ගේ විවාහ උත්සවයේ දවසේ තමන්ගේ මංගල්‍ය දවසේ ලස්සනට ඉන්න තරම් ආස කරන තවත් කෙනෙක් නැතුව ඇති. ඉතින් තමන්ව ලස්සනට අන්දලා තමන්ගේ ලස්සන ඡායාරූප ටික තමන්ගේ ලස්සන මතකයන් ටිකක් එකතු කරගන්න ඉතින් ඕනම කෙනෙක්ට ඒක හීනයක් තියෙනවා. ඒ හීනේ සැබෑ වෙන්න කියලා අපි බලන් ඉන්න අයට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අන්ද ගන්න ගිහිල්ලා ඇඳෙන්න එපා කියන දේ තමයි අපිට කියන්න තියෙන්නේ. අනිත් එක එයාලට ප්‍රශ්නයක් නැත්තම් බලන් ඉන්න උඹලට අපිටයි ප්‍රශ්නයක් නෑනේ නේ. නිකන් ප්‍රශ්නයක් කරගන්න එපා. ඕක තමයි කියන්න තියෙන්නේ. ස්තුතියි වැඩසටහන ඉවර නම් රැඳිලා හිටපු සියලු දෙනාට. හොඳට මතක තියාගන්න අනුන්ගේ ප්‍රශ්න කරේ තියන් දුවන්න කලින් පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරා නම් නිකන් වචන අහගන්න ඕනේ නෑනේ. ගිහින් එන්න. ජය වේවා.